ඉරානය ගැටෙයි. මැද පෙරදිග කැළඹේ. ඊශ්‍රායලය ඉරානයට දැවන්ත ගුවන් ප්‍රහාරමාලාවක් කෙල්ල කරද්දී ප්‍රහාරවලින් ඉරාන හමුදාපති සහ විප්ලවකාරී හමුදාවේ ප්‍රධානියාත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරානය මේ වන විට ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකින් ආරක්ෂිතද. මැද පෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවධානම මතු කරමින් ඊශ්‍රායලය අද අලුයම් කාලයේ ඉරානයට දැවන්ත ගුවන් ප්‍රහාරමාලාවක් දියත් කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔපරේෂන් රයිසිං ලයන් ලෙස නම් කරලා තියෙන මේ මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් මිසයිල කම්හල් සහ හමුදා මූලස්ථාන ඉලක්ක කරගත් බව. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ මධ්‍යස්ථාන වගේම හමුදා ඉලක්ක වෙතත් එල්ලවෙච්ච මේ ප්‍රහාර සිදු කරලා තිබුණේ ඊශ්‍රායලයට අයිති ප්‍රහාරක ජෙට්යාන 200ක් පමණ යොදා ගනිමින්. ටෙහෙරාන් අගනුවර වගේම ඉරානයේ ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයත් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය බවට පත්වෙලා තිබුණා. ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේ ජෙනරාල් මොහොමඩ් බගේරි මියගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැලකෙන්නේ එරට උසස්ම හමුදා නිලධහරයා ලෙස. ඒවගේම ඊශ්‍රායල ප්‍රහාරයේදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අනදෙන් නිලධහරයා ජෙනරාල් හුසේන් සලාමි මියගොස් ඇති බවත් ඉරාන මාධ්‍ය අනාවරණ කරනවා. ඒවගේම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාජීන් රැසක් මේ ප්‍රහාරවල ඉලක්කය බවට පත්වෙලා තිබුණා. නවතම් වාර්තානුව ඉරාන න්‍යෂ්ටික විද්‍යාජීන් 6 දෙනෙකු ප්‍රහාරයෙන් මියගිහිල්ල තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් නත්සා න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල කරපු ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි විකිරණ මට්ටම ඉහළ ගිහිල්ලා නැහැ කියලා ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරනවා. එල්ලවෙච්ච ප්‍රහාරත් එක්ක ඉරානය තමන්ගේ ගුවන් සීමාව වසා දැමීමටත් පියවරගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රහාරය ඊශ්‍රායලයේ අදම ස්වභාවය පැහැදිලි කරන්නක් බවත්. ප්‍රහාරය මගින් ඊශ්‍රායලය තමන්ගේ රටට ඉතාම අමිහිරි ඉරණමක් සැලසුම් කරගත් බවත් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා ඛමේනි ප්‍රකාශ කරනවා. මේ වගේ පසුබිමක තමන් එල්ල කරපු මේ දැවන්ත ප්‍රහාරයට ඉරානය නිසැක වශයෙන්ම ප්‍රතිචාර දක්වනු ඇති බැවින් ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් නම් කල්ලා සියලු පාසල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා අත්තිටුවා ඒකරාශිවීම් තහනම් කිරීමට පියවරගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ ප්‍රතිප්‍රහාර අවධානම හේතුවෙන් ටෙලවිව් අගනුවර ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යුසුල් වන ආකාරයකුත් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරන්නේ මේ ප්‍රහාරයේ ආරම්භය විතරයි කියලා. අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ටෙහෙරාන් වෙත ප්‍රහාර එල්ල කරන්නට තමන්ට හැකියාව ඇති බව ඔහු සඳහන් කරනවා. ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම සහ ඒ හරහා තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ ප්‍රහාරය සිදු කළ බව තමයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ ප්‍රහාරයට තමන්ගේ රටේ සම්බන්ධයක් ඇති බවට පළවන වාර්තා අමරිකාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ වන විට අමරිකාව කියන්නේ තමන් කිසි ලෙසකින් මේ ප්‍රහාරයට ආධාර හෝ අනුබල ලබාදීමක් නොකළ බව. කොමුණත් මැද පෙරදිග කලාපේ රැඳඉන්න අත්‍යවශ්‍ය නොවන සියලු අමරිකානුවන්ට මේ කලාපේ නිවත් වෙන්න කියලා අමරිකාව පසුබියදා නියෝග කලා අපි ඊයේත් ඔබට තොරතුරු කිව්වා හමුදාවලට සම්බන්ධ පිරිස් මැද පෙරදිග කලාපයෙන් නිවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා කියලා අමරිකාව. ඊශ්‍රායලය ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි අමරිකාව පළමු වරට අනාවරණ කළේ පසුගිය මැයි මාසයේදී ඉරානය න්‍යෂ්ටික ගිවිසුමකට එකතු කර ගැනීම සඳහා අමරිකාව දැඩි රාජතාන්ත්‍රික උත්සාහයක් ගනිමින් සිටියා. මේ කලාපය ඊටම භයානක කලාපයක් බවට පත්වමින් තියෙනවා කියලා ජනාධිපති ට්‍රම්ප් කරපු ප්‍රකාශයක් නිසා ජාත්‍යන්තරයේ අවධානයත් ඒ වෙත යොමු වුණා. ඊශ්‍රායලය අද මේ ප්‍රහාරය දියත් කරන්නේ මේ වගේ වටපිටාවක. කොහොම වුණත් මැද පෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කර ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙලා දකිනවා. ඉරානය සහ අමරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙමින් තිබේදී මෙවන් ප්‍රහාරයක් එල්ලවීම මේ සංවිධානයේ දැඩි කනස්සල්ලට හේතු වෙලා තියෙනවා. මේ අතරවාරයේ ප්‍රතිප්‍රහාර ආරම්භ කරලා තියෙනවා ඉරානය ඩ්‍රෝන යන 100කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ දෙසට යොමු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊශ්‍රායලය සඳහන් කරනවා තමන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් ඒවා විනාශ කිරීමට කටයුතු කරන බව. මැද පෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කළා. මේ නිවේදනයේ දැක්වෙන්නේ නොසන්සුන් තත්ත්වයක් එක්ක ගුවන් ගමන් සීමා කරලා තියෙන නිසා ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටතට යන ලාංකිකයන් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන්නට කටයුතු කරන්න කියලා. ඒ වගේම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් උපදෙස් ලබා දීලා තියෙනවා තානාපති කාර්යාලය.
මේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ නිවේදනය පිළිබඳව අපි අද දෙරන ඔස්සේ ඔබට තොරතුරු ඉදිරිපත් කරා. අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධ කරගන්නට අද වැඩසටහන අතරවාරයේදී ඊශ්‍රායිලේ රැඳී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයා ප්‍රවාහන කටයුතු නවතා සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන්න කියලා ඊශ්‍රායිලය සමස්යක් විදිහට රටේ සියලුම දෙනාට උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ වගේම සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියලි ආහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයන්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනවා. තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරාම දුරකථනය සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා කියලා. කොහොමුණත් මැද පෙරදිග මතුවලා තියෙන උණුසුම් වාතාවරණයත් එක්ක ලෝකවෙලද පොලේ කනිජතෙල් මිල ගණන් කැපී පෙනෙන් ලෙස ඉහළයාමක් දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එකක මිල අද ඩොල 6කින් ඉහළ ගිල්ල තියෙන. එ අනුව බැරල් එකක මිල සටහන් වෙන්නේ ඩොල 75යි ශත 65ක් විදිහට. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්න කටයුතු කලා ඊශ්‍රෑලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහත්මයා ඒ වෙනුවෙන් තමයි අපි තරමක් කල්ගත්තේ ප්‍රවෘතියේ සිට එතුමා සම්බන්ධ කරගන්න අතර කාලේ අපිට ඉතාම වැදගත් දැනගැනීම ඊශ්‍රයිලය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතද ශ්‍රී ලාංකිකයන්න මොනවගේ උපදෙස් ලබාදීමක් සිදු කරන්න පුළුවන්ද කියන කාරණාව බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව තුළ උනන්දුව නිසා නිමල් බණ්ඩාර මහත්මයා සම්බන්ධ වෙන අපිත් එක් සජීවීව ඊශ්‍රයිලයේ ටෙලවීම් නුවර සිට අයිබෝන් තානාපතිතුමා ආයිබෝන් කලින්දු බොහොම සතුටුයි ඔබත් සමග නැවතත් සංවාදයට යෙදීමට අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අද සාකච්ඡාවේදී මම ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායලයේ සේවය කරන අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට තමයි වැඩියෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මොකද අද උදෑසන පටන් මේ සිද්ධිය සිද්ධ වුණා ඊශ්‍රායල් ප්‍රහාරක යානා විසින් ඉරානයේ හඳුනාගත් ඉලක්ක තරා ප්‍රහාරයන් සිද්ධ වුණා. මේ සිද්ධ කරපු ප්‍රහාරයන් වලින් සිදුවිච්ච හානිය පිළිබඳව තවමත් ගණනය සිද්ධ කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතරට ශ්‍රී ලංකාවේ ඉන්න අපේ හිතවතුන් ඥාතීන් සියලුම දෙනා කලබලයට පත් වෙලා තියෙනවා. අද උදෑසන ඉඳලා අපිට දුරකථන පණිවිඩ ලැබෙනවා. තත්ත්වය කොහොමද කියලා. ඒක නිසා මම වැඩියෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට. ඊශ්‍රායලය සහ මේ වටපිටාව පිළිබඳව තියෙන තත්ත්වය අද ඊයේ යුදමය තත්ත්වයක් ආපු එකක් නෙවෙයි. අපි දන්නවා රෝමවරුන් සහ අනික් රෝමවරුන් සමග පැවැත්වුණු කුරුස යුද්ධය 1437 ඉඳලා කුරුස යුද්ධ 4ක් තිබුණා. ඒ වගේම එතනින් පස්සේ 1489 මාර්තු මාස 2 වෙනිදා කොන්ස්ටන්ටිනෝපල් නගරය ඔටෝමන් තුර්කීවරුන් විසින් අල්ලාගත්තා. එතකොට යුරෝපියන්ට ආසියාවට එන්න මාර්ගය අවහිර කළා. ඉතනින් ඇරුණම 1869 තමයි දුවසල පටන් ගත්තේ. දැන් මේ වගේ සිද්ධි නිසා ලෝකේ ප්‍රධානතම වාණිජ්‍ය ගමනාගමන කටයුතු සිද්ධ වෙන්නේ මේ කලාපය හරහා. ගුවන් ගමන් වගේම නාවික ගමන්. එනිසා ඊශ්‍රායලය පිටලා තියෙන ප්‍රදේශයක් මැද පෙරදිග කලාපයක් අපිට ඉතාමත් වැදගත් වෙනවා. මේ වැදගත් වෙන කලාපයේ ලක්ෂ 13ක විතර ශ්‍රී ලාංකික පිරිසක් සේවය කරනවා. ඊශ්‍රායලය ඇරුණම අනිකුත් රටවල් ඔක්කොමත් එක්ක ගත්තොත් මේ මුළු කලාපයම ඒ නිසා මේ කලාපය තුළ යම් අත්තාවරත්වයක් ඇති වුණොත් එහෙම
විශේෂයෙන්ම අපේ රටට ආර්ථිකයට සහ ශ්‍රී ලාංකිකයන් සේවය කරන ඔවුන්ගේ රැකියාව පිළිබඳව අස්ථාරවත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම වැදගත් මේ කලාපය තුළ සිද්ධ කෙරෙන යුදමය හෝ වෙනත් කටයුත්තකින් අපිට සිද්ධ වෙන පළවිපාක හොඳ සහ නරක පිළිබඳව අපි අවධානය යොමු කරන එක. එම නිසා මම විශේෂයෙන්ම මෙහි සිටින ඥාතීන්ට දැනුම් දීමට කැමැතියි. ඊශ්‍රායලය 1948 රාජ්‍යයක් විදිහට ආරම්භ කරාට පස්සේ මේ කලාපය පුරාම යුද්ධමය තත්ත්වයන් ඇති වෙලා තියෙනවා අවස්ථා ගණනාවක. ඒ වගේම ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරා 13 වෙනිදා අප්‍රේල් 2023. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරා 7 වෙනිදා ඔක්තෝබර් 2022. මේ පසුබිමත් එක්ක 2023 24 වෙනිදා 2024 අප්‍රේල් 13 තමයි ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ. දැන් මේ පසුබිමත් එක්ක සලකලා බලනකොට නිරන්තරයෙන් මේ යුද කැටුම් ඇති වෙලා තියෙනවා. ඒ වුණා ඊශ්‍රායල හමුදාව ඉතාමත් ශක්තිමත් වුණේ ගුවන් හමුදාව. දැන් මේ වන විටත් ඉරානයෙන් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර 200ක් පැමිණෙමින් තිබෙනවා. මේ වෙනකොට ඊශ්‍රායල් ගුවන් හමුදාව ඒවා විනාශ කිරීමේ ක්‍රියාව අඩපණ කිරීමේ ක්‍රියාන්විතයක නිරත වෙලා ඉන්නවා. ඒ නිසා මෙහි ලෙසන 20000ක පමණ ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව අපි අද උදේ ඉඳලම නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා. ඔවුන් දැනුවත් කරනවා. ඔවුන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙනවා. ලංකාවේ සිට ඔවුන්ගේ දිවිඳවරුන් ඥාතීන් අපිට කතා කරනවා. අපි හැමදෙනාටම දැනුම් දෙන්නේ ඊශ්‍රායල් හමුදාව ශක්තිමත්. ඒ නිසා අවශ්‍ය බියක් කලබලයක් ඇති කරගත යුතු නැහැ. අපි තානාපති කාර්යාලයේ අද ඥාන දිනයක් වුණත් අපි තානාපති කාර්යාලයට වැඩ කරනවා. අපේ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්න දුරකථන වලට ඒ සියලුම දේට උත්තර දෙන්න පුළුවන්. දැන් අද උදෑසන සිද්ධ වෙච්ච ප්‍රහාරය මේ කලාපයේ පුරාම අස්ථාවරත්වයක් ඇති කරලා ගුවන් සීමා පනවලා තියෙනවා. ඊශ්‍රායලය, ලෙබනනය, ජෝර්ඩානය, ඉරානය සහ ඉරාකය යන කලාපය. දැන් මේ කලාපය හරහා තමයි ආසියාව හා සම්බන්ධ වෙන්නේ යුරෝපයට ගුවන් ගමන් වලින්. දැන් මේ ගුවන් ගමන් කලාපය අවහිර කිරීම නිසා ශ්‍රී ලංකාවේ සිට යුරෝපය දක්වා යන ගුවන් ගමන් බොහෝමයකට ඔවුන්ගේ ගුවන් ගමන් කලාපය වෙනස් කිරීමට සිද්ධ වෙනවා. ඒ අනුව කොළඹ සිට අප්‍රිකානු උතුරු කලාපය හරහා ඊජිප්තුවට ගොස් ඊජිප්තුවෙන් මැද පෙරදිග කලාපය පසු කළා ඊජිප්තුවෙන් ලිබියාවටත් එතනින් උඩට යුරෝපයට යන්න වෙනවා. දැන් වෙනදාගේ ගමනට වඩා පැය දෙකමාරක් ගුවන් කාලයක් ගත වෙනවා ගුවන් යානාවලට. දැන් එහෙම වුණාම ගුවන් යානාවල ගුවන් ගාස්තු වැඩි වෙනවා, රක්ෂණ ගාස්තු වැඩි වෙනවා සහ කාලේ යුරෝපයට සමහර වෙලාවට ලන්ඩන් වලට පැය 10කින් 9කින් යන්න තිබුණු ගමන පැය 12ක් දක්වා යන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා රීරූට් කරනවා ගුවන් යානා මේ හිගකම නිසා. ඒ නිසා කරුණාකරලා ශ්‍රී ලංකාවේ සිට යුරෝපය බලා ගමන් කිරීමට මැද පෙරදිග රටවල් වලට ගමනීමට සිටින සියලුම දෙනා තමන්ගේ ගුවන් ගමන් පිළිබඳව නැවත ගුවන් ගමන් ඒජන්සි සහ ආයතන සමග සම්බන්ධ වෙලා ටිකට් පත නැවත පරීක්ෂා කළ ගුවන් තොටුපළට යන්න. මොකද ගොඩක් ගුවන් ගමන් අඩපණ වෙන්න පුළුවන්, කල් යන්න පුළුවන් සහ නැවත රීරූට් කිරීමේ අවස්ථාව වෙන්න පුළුවන්. ඊට අමතර වශයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අපි සුබදායක බලාපොරොත්තු තියාගෙන සිටිය සංචාරක කර්මාන්තය හොඳින්ම ප්‍රවර්ධනය වෙන කාලයක් නෙවෙයි. ඒ අනුව විශාල ප්‍රමාණයක් මැද පෙරදිග සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ සංචාරකයන්ගේ පැමිණීමේ යම් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඔවුන් බුක් කරලා තිබුණ නැත්නම් අනුම් කරලා තිබුණ හෝටල් වලට යන්නේ නැති වෙන්න පුළුවන් ප්‍රතිපීපයක්. ඒ නිසා අපේ ආර්ථිකයට මේ යම් විදිහේ බලපෑමක් මේ සංචාරක කර්මාන්තය හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පසුබිම් කතනින් කිව්වා වගේ කලින්දෝ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තියෙනවා. තෙල් පමණක් නෙවෙයි ගෑස් ඇතුළු කනිජ ද්‍රව්‍ය වල මිල ඉතාම ඉක්මනින්ම ඉහළ යාමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහනයට තියෙන අපහසුතාව සමහර අවස්ථාවල තෙල් විදියක් ඇතිවීමේ අවස්ථාවක් තියෙනවා ආසියානු වෙළඳ පොළ තුළ. මේ පසුබිම තවත් විදිහට වර්ධනය වුණොත් අනපතුමා විශේෂයෙන් මේ වන විට ටෙලවීම් නුවර තියෙන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරද්දී ටෙලවීම් නුවර ඇතුළු අවට ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව යමක් කියන්නට පුළුවන් දේ දෛනික ජනජීවිතය ක්‍රියාත්මක වෙමින් තියෙනවද නැත්නම් ඒ අඩාලවීම අපිට පැහැදිලි කරගත්තොත්? විවසන්නේ ඔබෙන් ටෙලවීම් නුවර තත්ත්වය පිළිබඳ විශේෂම ටෙලවීම් නුවර ඇදිරි නීතිය පැනවීමක් කල්ල තියෙන ජනජීවිතය කොපමන සීමා කල්ල තියෙන මේ පවතින අවදානම් සහගත තත්ත්වය හමුවේ තානපතුමා. ඇත්ත ඔබ කියන කතාව විශේෂයෙන්ම මේ ඉරානයේ ප්‍රහාරවල ඔවුන් පුරෝකථනය කරලා තියෙන්නේ ටෙලව් නගරය සහ හයිපා නගරය. හයිපා නගරය තමයි වරාය නගරය අපේ ගාල්ල වගේ.
කෙලවි තමයි ප්‍රධාන නගරයේ වාණිජ කටයුතු සිද්ධ වෙන. මේ නගර දෙක තමයි ඔවුන් ප්‍රහාරය ඉලක්ක කරන්න මීට කලින්නුත් ප්‍රහාරය ඉලක්ක කරේ. ඒ නිසා මෙහි ජීවත් වෙන බොහෝ දෙනෙක් තරමක් බියට පත් වෙලා තියෙනවා. ඔවුන් ආහාර ලබා ගැනීම සහ ජලය ලබා ගැනීමෙන් ඉක්මන් කටයුතු සිද්ධ කරනවා. අද මෙහි හිමාඩු දවසක් සාප්පුතර යරලා තියෙන්නේ අනිත් රජයේ කාර්යාලයේ හිමාඩු දවසක් අද සහ හෙට. ඒ වුණත් අපිට දැක ගන්න පුළුවන් එනකොට ජනතාව යොමුතුලව තමන්ගේ එදිනෙදා ආහාර පාන ලබා ගැනීමට විශාල කලබලකින් කටයුතු කරනවා. ඒ වගේම අද සහ හෙට ශ්‍රී ලාංකිකයන් 3000ක් විතර සහභාගී වෙන දන්සල් දෙකක් මෙහි ඉස්රායලයේ පවත්වීමට කටයුතු කරලා තිබුණා. ඒ දෙකම අපිට කල්දාන සිද්ධ වෙනවා. මම හිතන්නේ අද උදේ වෙනකොට ඒගොල්ලෝ කෑම සකස් කරලා තිබුණා. ඒ තිබුණත් රජයේ තියෙන නියමයන් අනුව අපිට ඒක කරාසි ගතීමක් කරන්න බෑ. ඒ නිසා ඒ උත්සව දෙකත් අපි කල් දැම්මා නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ සිට පැමිණි කීප දෙනෙක් ඩුබයි ගුවන් තොටුපළේ අතරමං වෙලා ඉන්නවා. ඔවුන් පිළිබඳව අපි සොයා බැලුවා. ඒ වගේම ශ්‍රී ලංකාවට යාමට සිටින බොහෝ දෙනෙක් ගුවන් තොටුපළට ගිහිලා අපව ඇවිල්ලා තියෙන ගුවන් තොටුපළ නිවෘත නොකරන නිසා ඒ නිසා අපි කරුණාකරලා දැනුම් දෙන්න කැමතියි ශ්‍රී ලාංකික ප්‍රජාවට. ඉස්රායලයේ බල පැමිණීමට මම හිතන්නේ 10කට ආසන්න පිරිසක් ඉදිරි සති දෙක ඇතුළත බලාපොරොත්තු වෙනවා. සහ මෙහි සිට නිමාඩු ගත කිරීමට යන බොහෝ පිරිසක් සහ සංචාරක කටයුතු වලට යෙදෙන පිරිසක් යන බලාපොරොත්තු වෙනවා. අපි උන්ට දැනුම් දෙන්න කැමතියි මේ තත්ත්වය සමනය වෙනකන් Tamanගේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමත් ගුවන් ගමන් වල නොයදෙන ලෙසත් අපි මේ තත්ත්වයේ සමනය වුවාම අදාළ ගුවන් සමාගම් සහ විදේශ ජීවන කාර්යාලයත් ස්ථානපති කාර්යාලයත් මේ රජයේ ආයතනයත් එක්ක සම්බන්ධීකරණය කළා. රැකියා සඳහා එන අයට පහසුකම් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. බෙහිවින්ම ස්තුතියි තානාපතිතුමා අවස්ථාව ලබා දීලා සම්බන්ධ වුණාට ඉතාම කාර්යබහුල අවස්ථාවක